සමාජය දිහා බැලුවාම විවිධාකාර රෝග තත්ත්වයන් ඉතාම බහුලයි. විශේෂයෙන්ම මේ රෝග තත්ත්වයන් බහුල වීම සඳහා හේතු කීපයක් බලපානවා. විශේෂයෙන්ම සඳහන් කරන්න පුළුවන් මානසික ආතතිය. මේ මානසික ආතතිය විවිධ හේතු නිසා ඇති වෙන්න පුළුවන්. සමහරක් අවස්ථාවන් වලදී Tamanගේ රැකියාවේ ස්වභාවය අනුව මේ මානසික ආතතිය ඇති වෙන්න පුළුවන්. මොකද රැකියාවේ තියෙන කාර්ය බහුලත්වය, කළ යුතු රාජකාරී ප්‍රමාණය මේක නිසා විශේෂයෙන්ම ඉතා හොඳ නිින්දක් ලැබෙන්නේ නැහැ. විශේෂයෙන්ම අපේ සමාජයේ බොහෝ දෙනෙක් රෝගී තත්ත්වයට පත් වෙනවා මේ රැකියාව නිසා. ඒ වගේම අපේ තරුණ පරම්පරාව දිහා බැලුවම අද අපි දකිනවා බොහෝ දෙනෙක් මත්ද්‍රව්‍ය වලට යොමු වෙ තියෙනවා. මේ මත්ද්‍රව්‍ය වලට යොමු වීම නිසා ශරීරයේ සහ මනසේ ඇතිවන විකෘතිතාවයන් ඊටාම බහුලයි. ඒ වගේම අපි බොහෝ දෙනෙක් අද අපේ ආහාර වේල ගැන අවධානය දෙන්නේ ඊටාම අඩුවෙන්. විවිධාකාර රසකාරක, වර්ණකාරක සහ කෘත්‍රිම දේවල් යොදපු ආහාර නිසා ඇතිවෙන රෝගවන්ගේ තත්ත්වය ගැන සඳහන් කිරීමටත් බැරි තරම් භයානක තත්ත්වයක් තමයි තියෙන්නේ. අනිත් එක බොහෝ දෙනෙක් විශේෂයෙන්ම මේ ක්ෂණික ආහාරවලට යොමු වෙනවා වගේම ක්ෂණිකව ශරීර ශක්තිය ලබා ගැනීම සඳහා විවිධ ශක්තිජනක පානයන් පාවිච්චි කරනවා. මේ ශක්තිජනක පානයන් ගත්තාම ඒවා විශේෂයෙන්ම කෘත්‍රිම ද්‍රව්‍යයන්ගෙන් ඊටාම බහුල පාන වර්ග, ඒ වගේම මේවට යොදන රසායනික ද්‍රව්‍ය කියන්නේ ශරීරයේ ශාරීරික සහ මානසික රෝගී තත්ත්වයන්ට බලපාන දේවල් තමයි මේ වගේ තියෙන්නේ. ඒක නිසා අපි හැම වෙලේම අපේ ශරීරයේ නිරෝගීතාවය පවත්වා ගැනීම පිණිස ස්වභාවික පරිසරයේ තියෙන ස්වභාවික දේවල් සඳහා අවධානය යොමු කරන්න ඕනේ. විශේෂයෙන්ම අපි ගත්තාම නිරෝගී ප්‍රජාවක් බිහි කර ගැනීම පිණිස නිරෝගී මව්පිය දෙන්නෙක් සිටින්න ඕනේ. අපි නිරෝගී මව්පිය දෙදෙනෙක් නැති වුණොත් නිරෝගී දරුවෙක් බිහි වෙන්නේ නැහැ. ඒක නිසා විශේෂයෙන්ම ශරීරයේ ශාරීරික මානසික ශක්තිය ස්ත්‍රී පුරුෂ දෙපක්ෂය සඳහාම අත්‍යවශ්‍යයි. ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේ එක්වීමකින් දරුවෙක් හැදීම යනු සාමාන්‍ය සිදුවීමක් වුණාට ඒ හැදෙන දරුවාගේ නිරෝගීතාවය පිණිස විශේෂයෙන්ම මවගේ පියාගේ ශුක්‍රාණු ඩිම්බ මේ වගේ නිරෝගීතාවය අවශ්‍ය වෙනවා. ඒ වගේම ඊටාම හොඳ ශුක්‍රාණු ඩිම්බ වල එකතුවකින් තමයි අපිට නිරෝගී දරුවෙක් බිහි වෙන්නේ. මේ වගේ නිරෝගීතාවය පිණිස අපි හැම වෙලේම ස්වභාවික ඖෂධ සඳහා අවධානය යොමු කරන්න ඕනේ. විශේෂයෙන්ම අපි කතා කරන හාතාවාරිය, අශ්වගන්ධ, ඒ වගේම වැල්පෙනෙල, උඳු මේ වගේ දේවල් අපි විශේෂයෙන්ම අපේ ආහාර වලට එකතු කරගන්න ඕනේ. මොකද මේවා කියන්නේ ස්වභාවික දේවල්. ස්වභාවික දේවල් ස්වභාවික සත්වයක් වෙන මිනිසයාට ඉතාම උචිත දේවල්. ඒක නිසා අපි විශේෂයෙන්ම කෘත්‍රිම දේවල් පාවිච්චි කළා ක්ෂණික උත්තේජන, ක්ෂණික තෘප්තිය ලබා ගැනීම වඩා විශේෂයෙන්ම ආයුර්වේද වෛද්‍යවරුන් විදිහට පර්යේෂකයන් විදිහට අපේ යුතුයකම තමයි මේ කෘත්‍රිම දේවල් වෙනුවට මේ අපිට ප්‍රයෝජනවත් ස්වභාවික දේවල් වලින් ඊටාම ක්ෂණිකව නැත්නම් ඊටාම ඉක්මනින් පාවිච්චි කළ හැකි ඖෂධ මිනිස් ශරීරයට සුදුසු ආකාරයෙන් සමාජයට ලබා දීම.